එල්ටීටීට පක්ෂපාතීව අදහස් දැක්වූ තමිල්නාඩුවේ සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ සීමාන් අත්අඩංගුවට ගැනේ. ඉන්දිය ජාතිකයන් කුපිත වන ආකාරයෙන් තමිල්නාඩු රැස්වීමකදී ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම ඊට හේතුවයි. එල්ටීටී ත්‍රස්තවාදීන් ඝාතනය කළ හිටපු අගමැති රාජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සාධාරණීකරණය කිරීම ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබේ. එමෙන්ම එල්ටීටී සංවිධානයට පක්ෂපාතීවද හෙතෙම අදහස් පළ කර ඇත. ඉන්දියාවේ තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක් පිළිබඳව පක්ෂපාතීව අදහස් පළ කිරීම ඔහුට එරෙහි චෝදනාවකි. ඔහු මෙසේ ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම පිළිබඳ තමිල්නාඩුවේ ඉන්දිය කොංග්‍රසයේ නායකයන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙරද සීමාන් සහ අමීර් යන අධ්‍යක්ෂවරයාද එල්ටීටීට පක්ෂපාතීව අදහස් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබින. පෙරියාර් ද්‍රවිඩ සංවිධානයේ නායක කොලත්තූර් මනීද තමිල්නාඩු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සීමාන්ගේ ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ඉන්දිය කොංග්‍රස් පාක්ෂිකයෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද සංවිධානය කළහ. එහිදී සීමාන්ගේ පබයක්ද පුළුස්සා ඇතැයි වාර්තා වේ. විරෝධතාකරුවන් සීමාන්ගේ නිවසටද ගල්මුළු ප්‍රහාර එල්ල කර හානි සිදු කර තිබේ.